අපි මේ ලෙසන් එකේදී බලාපොරොත්තු වෙන්නේ Photoshop වල තියෙන hand කියන tool එක ඉගෙන ගන්න. ඔයගලන්ට පේනවා මෙන්න මේ අතක හැඩේ තියෙන ඒක තමයි hand tool කියන්නේ මේ Photoshop වලදී. මේකට ගමන් කරන්න පුළුවන් කෙටි ක්‍රමයක් තමයි keyboard එකේ තියෙන H කියන key එක ඉබුවොත් ඔයගලන්ට එකපාරම මෙතනට ගමන් කරන්න පුළුවන්. උදාහරණයකට මම දැන් keyboard එකේ තියෙන H key එක ඉබුවොත් ඒ tool එක select වුණා. මේ hand tool එකෙන් කරන්නේ ඇත්තටම දැන් ඔයගලන්ට පේනවා මෙතන image එක open වෙලා තියෙනවා. මේ mouse එකේ icon එක ඔයගලන්ට පේනවා අතක හැඩයට දැන් ඇවිල්ලා තියෙනවා. මේ image එක 200ක් විශාලත්වයෙන් තමයි මෙතන පෙන්වන්නේ. මේ image එකේ අපිට මේ සම්පූර්ණයෙන් පෙන්වන්නේ නැහැ. මොකද මේ screen එකේ ඉඩ මදි එකට. අපි මේක සම්පූර්ණයෙන් බලා ගන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණ 200ට වඩා අඩු කරන්න ඕනේ එහෙම වුණොත්. ඒ සමහරක් detail බලා ගැනීමෙන්දී අපිට image එක විශාල කරලා තමයි බලා ගන්න වෙන්නේ. image එකේ කොනක තියෙන දේවල් බලා ගැනීමට. ඒ කියන්නේ image එකේ ඕනම තැනකට ගමන් කිරීමට මේ hand tool එක භාවිත කරනවා. උදාහරණයක් ඇටියට මම දැන් මේකෙන් click කරලා මොකද drag කරලා අතෑරියොත් ඒ අවශ්‍ය අපිට මේ move කරගන්න පුළුවන් image එක ඕන විදිහකට. එහෙම කරලා click කරලා drag කරන්න විතරයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් මේ hand tool එක නැති වුණා නම් අපිට කරන්න වෙන්නේ scroll bars වලින් තමයි එහෙම කරන්න වෙන්නේ. ඒක තරමක් වෙලාව ගත වෙන දෙයක්. ඒක ඇත්තටම ඒකට අපේ කාර්යක්ෂමතාවයට එකකින් හානි වෙනවා. ඒකට අපි තමයි මේ hand tool එක භාවිත කරන්නේ. hand tool එක අපිට භාවිත කරන තව ක්‍රමයක් තමයි අපේ මේ mouse එකේ අර move tool එකේ ඉන්නකොට අපිට හිතමු తాවකාලිකව විතරක් hand tool එකට යන්න අවශ්‍ය නැහැ. උදාහරණයකට මම මේ දැන් lasso tool එක කියලා ගත්තා. අපි මේක ඉදිරියේදී මේ ගැන කතා කරනවා. මේ tool එකේ ඉඳද්දී අපිට අවශ්‍ය වුණොත් hand tool එකට යන්න අපිට මෙතනට ගිහිල්ලා ක්ලික් කළා තමයි hand tool එකට යන්න වෙන්නේ. ඒක කාලය ගත වෙන වැඩක්. අපි ඒකෙන් ඒ වගේ දේවල් වලදී අපිට කිසි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා වේගය වැඩි කර ගැනීමට. ඒකට තමයි මේ keyboard එකේ දෙන space bar එක. space bar එකේ එබුවොත් ඔයගලන්ට පේනවා මම දැන් space bar එකේ එබුව ගමන් hand tool එක බවට පත් වුණා mouse icon එක. මම ඒක අතහැරියොත් නැවතත් අර tool එකට ඉදීම යනවා. මම නැවතත් මේ move tool එකට ගිහිල්ලා නැවතත් hand tool එකට යන්න අවශ්‍ය නිසා මේ space bar එක ඔබනවා. එතකොට අතක් බවට පත් වුණා. දැන් මට එහෙම කරන්න පුළුවන් එහෙම ක්ලික් කරලා drag කරලා. මම නැවතත් space bar එක අතහැරියොත් නැවතත් අපේ සාමාන්‍ය tool එකට එනවා. අන්න එහෙම අපිට පුළුවන් මේ hand tool එක භාවිත කරන්න. ඒ කියන්නේ తాවකාලිකව සහ ස්ථිරවම අපිට tool එකට යන්න අවශ්‍ය නම් මේක මත ක්ලික් කරලා keyboard එකේ H කියන යතුරු ඉබුවා නම් මෙතනට යන්න පුළුවන්.